හරි විමුක්ති සර් මේ අපි දැන් මේ උගන්නන ළමයි අපි ඉන්නේ ජෙනරේෂන් දෙකකනේ. ඔව් අනිවාර්යෙන්. එතකොට දැන් අපේ ඔය ජ්‍යෙෂ්ඨ ගුරුවරු කියන දේකුත් තියෙනවා මේ දැන් ඉන්න ජෙනරේෂන් එකේ ළමයින්ගේ ගොඩක් ලොකු වෙනස්කම් තියෙනවා. දැන් ඒගොල්ලන්ට ලොකු කාලයක් අවධානය දෙන්න බෑ. ඊට පස්සේ දැන් ඉස්සර අම්මලා තාත්තලා කියනවා අපි මෙහෙම කුප්පි ලාම්පුවලුත් පාඩම් කරා අපි මෙහෙම මේ වැඩ කරගත්තා. දැන් ඉන්න ළමයින්ට මේ හැමදේම දිනන වැඩ කරගන්න බෑ. එහෙමනේ අම්මලා ඇවිල්ලා කම්ප්ලේන්ට් කරන්නේ. ඔව් ඔව්. එතකොට දැන් මේ අම්මගේ ළමයි අතර මේ ජෙනරේෂන් මං හිතන්නේ තුනක විතර ගැප් ලොකු එකක් ගැප් එකක්. ඊටත් වඩා දෙන්න පුළුවන්. තුනක විතර ගැප් තියෙනවා. එකක්. එහෙම තියෙනවා. දැන් අපි ඒගොල්ලෝ අතර තියෙන එක ජෙන් එක ගැප් එකක් වගේ තියෙන්නේ. ඉතින් මොකද්ද මේ ගැන මොකද්ද අදහස? මොකද්ද මේකේ මේ විමුක්තියක තියෙන අයිඩියා එක? දැන් ඇත්තටම නිලන්ද සර් දැන් අපි මිනිස්සුගේ මුල් කාලේ ඉඳලා බැලුවොත් එහෙනම් දැන් එන්න ඇවිල්ලා ජෙනරේෂන් එක අප්වීමත් එක්ක ලෝකේ දියුණු වීමක් මිසක් ආපස්සට කියලා නෑනේ. තේරුණා? ඔව් ඒක හරි. ඔය එතකොට ඇත්තටම එන්න ජෙන් එක අප්ඩේට් වුණා මිසක් ආපස්සට කියලා නෑ. අපි ඒක පිළිගන්න ඕනේ අනිවාර්යයෙන්ම ජෙනරේෂන් එක අලුත් වීමත් එක්ක අලුත් දැනුමක් එකතු වෙලා තියෙනවා ලෝකෙට. එතකොට අපි කවුරු හරි කියනවා නම් දැන් ඉන්න ජෙනරේෂන් එක අවුල් උන්ට මෙලෝදියක් තේරෙන්නේ නැහැ කියලා ඒකට ඇත්තම වක් කියන්න ඕනේ උන්ට කලින් ජෙනරේෂන් එක. එන අපි වක් කියන්න මොකද අපේ ජෙනරේෂන් එකට පස්සේනේ උන් එන්නේ. හරිද? එතකොට අවුල තියෙනවා අපේ එහෙනම්. එහෙනම් අපේ අවුල තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ජෙනරේෂන් එක අවුල් කියලා කියනවනේ ඊට කලින් ජෙනරේෂන් එකේ තමයි අවුල තියෙන්නේ ඇත්තටම. එහෙම ඊළඟ ජෙනරේෂන් එක අවුල් කියලා කියන්න බෑ මොකද ඒ ජෙනරේෂන් එකට පැවැත්ගෙන ඉන්නේ ඊළඟට ඉන්න පුරුක තමයි අපි ඊට කලින් ඉන්න. ඉතින් ඒකින්ද දැන් ජෙනරේෂන් එක නිලන්තස අවුල් නෑ. ඒගොල්ලෝ ගොඩක් අප්ඩේට් ගොඩක් හොයනවා. හරිද? සහ දැන් ඉස්සර අම්මලා තාත්තලා කියනවනේ ඔයා දැන් හොඳ ආරම්භික තැනක් ගත්තා. ඒකෙන් මං කියන්නම් දැන් ඔයා කිව්වා මේ ඉස්සර අම්මලා තාත්තලා කියනවා කියලා අපි කුප්පි ලාම්පෙන් පාඩම් කළේ. ඉතින් උඹලට තිබ්බ සැප අපිට තිබ්බනම් අපි ඔතන නෙමෙයි ඉන්නේ. හරිද? මෙච්චර දේවල් තිබිලා කරගන්න බෑ. කොහොම කියනවනේ. හැබැයි අම්මලා තාත්තලා ඔතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඉස්සර තිබ්බා ඒ කියන්නේ අධ්‍යාපනයේ හිඟ කාලයක් තිබ්බා. ඒ කියන්නේ දැනුම හිඟ කාලයක් තිබ්බා. පොතක් කියවුණත් ඒ කියන්නේ පොතක් අහුණත් කියවනවා. අද තියෙන්නේ අවධාන හිඟ කාලයක්. හරිද? ඒ කියන්නේ අවධාන හිඟ කාලෙත් තමයි අද තියෙන්නේ. ඒ කියන්නේ දැන් ළමයි පාඩම් කරන්න ගත්තත් එකේ නොටිෆිකේෂන් එනවා වර්ග ගාන. ඒ කියන්නේ ළමයෙක්ට අද කුප්පි ලාම්පුවත් එක්ක නෙමෙයි Facebook නොටිෆිකේෂන් එකයි WhatsApp මැසේජ් එකත් එක්ක පොර බදන්න වෙලා තියෙන කුප්පි ලාම්පුවට වඩා. කුප්පිලා අන්න එකයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. මේ තාක්ෂණ දිනුවත් එක්ක. ඒක තමයි ඇවිත්ලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. අනිත් එක නිලන්දස අද කාලේ මෙහෙම දේවල් තියෙනවා දැන්. උදාහරණයක් විතර ගත්තොත් එහෙම ළමයි දෙමාපියෝ කියන දේත් ලේසියෙන් අද පිළිගන්නේ නැහැ සමහරක් වෙලාවට මොකද උන් බලනවා මේ chat GPT ගහලා මේ කියන්නේ ඇත්තද කියලා. හරිද? එතකොට අම්මා තාත්තා වුණත් හරියට දේවල් කිව්වේ නැත්තම් ළමයට අර අම්මා තාත්තා ගැන කියන දේ පොඩි එකක් සෙට් වෙන්නේ නැහැ. දැන් අපිට ඉස්සර අපේ අම්මා තාත්තෙන් හෙව්වොත් එimhe අපි එක්ක කියන දේ පිළිගන්නව නැත්නම් පිළිගන්නේ නැහැ. අපි ගොඩක් දුරට පිළිගන්නවනේ කියන දේ. හරිද? ඒකත් එක්ක ගැටුමක් නැහැ ගොඩක්. ගැටුමක් නැහැ. හරිද? ඒකත් එක්ක ගැටුමක් නැහැ. අද කාලේ ජෙනරේෂන් එක ගැටුමක් තියෙනවා. ගැටුමක් තියෙන්නේ ඇයි? ඉතින් ඒගොල්ලෝ සත්‍ය දේ හොයනවා. හරිද? සත්‍ය දේ හොයනවා. විරුද්ධවාදීන්ට එරෙහිව නැගී සිටිනවා. ඉතින් ඒ ජෙනරේෂන් එක අවුලක් නෙමෙයි තියෙන්නේ. අර අද කාලේ තියෙන තාක්ෂණික පෙරලියත් එක්ක එයාට සත්‍ය හොයාගන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. දැනුම අතලංග. දැනුම අතලංග. එතකොට අර පරණ සෙට් එකට එතකොට හිතෙන්න ගන්නවා දැන් අරගොල්ලෝ ටක් ගාලා දේවල් කරනවනේ. එතකොට පරණ ජෙනරේෂන් එක කියනවා මුන් අපිව ගණන් ගන්නෑ. හරිද? මුන්ගේ කිසි රෙස්පෙක්ට් එකක් නැහැ. එහෙම කියන ඉතින් ඒක ඊට කලින් ජෙනරේෂන් වලින් දැනගන්න ඕනේ රෙස්පෙක්ට් එකක් හැදෙන විදිහට වැඩ කරන්න ළමයි එක්ක. ඒ වගේම මේ දැන් ඉන්න ළමයි නිලන්තස හරි අමාරු තත්ත්වයක් තියෙනවා මේ දේශන ශාලාවල පැය ගණන් ඉන්න. එච්චර ඔව් අර ඉස්සර වගේ ලොකු අවධානයක් තියන් ඉන්න බෑ ළමයින්ට. ඔව් ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එimhe අපි උදේ ඉඳලා හවස නම් පන්ති කරනවානේ. එතකොට දැන් මම නම් මැත් සබ්ජෙක්ට් එකත් එක්ක ළමයිට කොහොම රඳවගෙන ඉන්නවා. මම කරන සබ්ජෙක්ට් එකත් එක්ක හැබැයි ඒකත් මට තේරෙනවා සමහර ළමයි හරි අමාරුවෙන් තමයි ඉන්නේ අවධානය එහෙම යනවා. හරිද? ඒ කියන්නේ අද කාලේ ළමයි හුරු වෙලා තියෙන විදිහත් එක්ක ඒගොල්ලන්ගේ කියන්නේ දේශන වලට සවන් දීලා පුටුරත් කරගෙන ඉන්න කාලයක් නේ අදට තියෙන්නේ මොන වුණත්. ඒක වෙනස් වෙලා නැහනේ. ඉතින් ඒකත් එක්ක දෙයක් තියෙනවා අපි කෙටියෙන්ම ගත්තොත් කිව්වොත්
ඉගැන ජෙනරේෂන් එකේ ඇත්තටම නිරන්දස අවුලක් නෑ හරිද අවුල තියෙන්නේ ඊට කලින් ජෙනරේෂන් එක හිතන විදිතම අවුල තියෙන්නේ ඉගැන නිලන්තස මොකද හිතන්නේ ගැන්න දැන් ගැන ඔයාට මොක හිතෙන් දැන් පන්තිවලින ළමයි ගත්තොත්තේ මේ ගොල්ලම නව පරම්පරාය ළමයි ඒ ගොල්ලොන්ගේ හැසිරීම් එක්ක සහ ඉගැන්නේ දැ මේ යන රටාවක ඔයාටම ගත කියන්න තියෙන අලුත් ජෙනරේෂන් එක ඇත්තටම දැන් අපි එක පැතිවලින් ගත්ත තෝක දැන් පැතිවලට කඩන්න පුළුවන්නේ ඒකොළො දැනුම ඒක රාශී කර ගැනීම දැනුම මතක තබා ගැනීම අලුත් දේවල්වලට මුහුණදීම අලුත් තැන්වලට අනුවර්තනය වීම අභියෝග ජය ගැනීම අභියෝග භාර ගැනීම ඒවා ඒ වගේ අපට ගොඩක් පැතිවලින් කතා කරන්න පුළුවන් ඒව ගොඩක් දේවල් කතා කරහමර පරණ ජෙනරේෂන් එකයි ඒගොල්ල ගත්තාම ගොඩත් තැන්වල ඒගොල්ලෝ ඉස්සරහින් ඉන්නවා අර එක තැන්වලදී සමහර අවස්ථාවලදී ඒගොල්ලෝ ගොඩක් පස්සෙන් ඉන්නේ කවුද ජෙනරේෂන් දෙකේම අඩු වැඩි වශයෙන් එහෙම තියෙනවා එතකොට දැන් අර අපේ වෙලා තියෙන එක දැන් අපි ළමයි එක ගැටෙන තව එක ගැටලුවක් තමයි මේ ජෙනරේෂන් එක අලුත් වුණාට අපේ එඩියුකේෂන් සිස්ටම් එක අලුත් වෙලා නැහැ අලුත් නෑ තාම තියෙන්නේ 80 දශකයේ තියෙන්නේ පරණ එකේ තියෙන්නේ එන්නේ එතන තමයි අපිට ගොඩක්ම ගැටෙන්න වෙලා තියෙන්නේ අපි උගන්වන්නේ අලුත් ජෙනරේෂන් එකට ගැලපෙන ගැටිල්ල නෙමෙයි අපේ නෙමෙයි තියෙන්නේ තාම ඒක සිලබස් එක ඔව් ඒක කරන්න ඔන්න ඔතන තමයි ගැටලු ඇති වෙලා තියෙන්නේ ඉතින් ඕක තමයි මගේ අදහස ඔය කියන්නේ අපි අපි තවදුරට ඉස්සරහට කතා කරමු මේ කියන්නේ දැන් කෙටියෙන්ම කියන්න තියෙන්නේ නිරන්තරවාද ජෙනරේෂන් එක ගැන ඇහුවේ මේ ජෙනරේෂන් එකේ තියෙන්නේ අප්ඩේට් එකක් මිසක් බිල්ඩ් අප් එකක් මිසක් පල්ලෙහාට යවන්න නෙමෙයි. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් දැන් මේගොල්ලන් පස්සෙන ජෙනරේෂන් එක මීටත් තරම් මාර ඉස්සරහින්. හරිද? ඒක ඇවිල්ලා මීටත් තරම් මාර ඉස්සරහින්. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නේ ඉස්සර අපි සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ අපි YouTube ගැන දන්නේ නැහනේ. හරිද? ඒවා ඇවිල්ලත් නැහැ සමහරක් වෙලාවට. ඒ කියන්නේ YouTube ගැන Facebook ගැන අවබෝධය නැහැ. හැබැයි දැන් පොඩි කාලේ ඉන්න ළමයට ඒව ගැන ලොකු අවබෝධයක් තියෙනවා. හරිද? සහ එතනින් එහාට ගිය ලොකු අවබෝධයක් ළමයින්ට තියෙනවා. ඒ කියන්නේ දැන් ජෙන් එකෙන් ජෙන් එක ඉස්සරහට එන්න දැන් අපේ අම්මලා තාත්තලා ගත්තොත් එහෙනම් ෆෝන් ගැන ගොඩක් දේවල් දන්නේ නැහැ. ෆෝන් එක යූස් කරන්න හැටි සමහර දේවල් දන්නේ නැහැ. සීමිත දේවල් ටික විතරයි දන්නේ. දැන් අපේ ජෙනරේෂන් එකට වඩා දන්නවා දැන් අලුත් ජෙනරේෂන් එකේ පැත්ත. තාක්ෂණයේ පැත්තෙන් ඉස්සරහින්. ඒගොල්ලන්ට වඩා තව සෙට් එකක් ඉස්සරහට යනකොට තව වැඩි වෙනවා. ඉතින් ජෙනරේෂන් එක දැන් ජෙනරේෂන් එක ඉස්සරහට බිල්ඩ් අප් වෙන්න ලෝකේ ආපස්සට ගියා නම් ඇත්තටම ජෙනරේෂන් එකේ අවුලක් තියෙනවා. දැන් එහෙම නෙමෙයිනේ තියෙන්නේ. ජෙනරේෂන් එක ඉස්සරහට යන්න ලෝකෙ එන්න දියුණු වෙලා. ඒකෙන් අපිට කියන්න පුළුවන් ජෙනරේෂන් එකේ හොඳ දෙයක් තමයි වෙලා තියෙන්නේ. නරක දෙයක් නෙමෙයි එන්න ජෙනරේෂන් එක මොලේ පාවිච්චි කරලා වැඩ කරලා තියෙනවා. ඉස්සරහටත් එහෙම වෙනවා. ඉතින් මේක පවතින්න හොඳ ජෙන් එකත් එක්ක ඉස්සරහට ලෝකෙ හොඳ මට්ටමකට දියුණු වෙනවා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.